ඉතින් කොහොමද ඔයාලට? ඉතින් මං හිතුවා මෙහි තියෙන මල් ටිකක් පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඕගොල්ලෝ මේ යුරෝෆෑම් ඩයරිස් එක තමයි එකතු වෙලා තියෙන්නේ. මේ තමයි චෙරි ගෙඩි. ඒව තාම අමුයි. තව ටික දවසක් ගියාම තමයි ලස්සනට ඒව ලොකු වෙලා රතු පාට වෙන්නේ. ඉතින් මේ අපි යන පාරේ අපි නිතරම ඇවිදින පාරේ තියෙන ගහක් තමයි මේ මගේ චුප්පුංචි දුව. ඉතින් ඒ ගහේ තියෙන පුංචි පුංචි ගෙඩි තමයි ඒ චෙරි. මම ඉතින් හිතුවා ඕගලන්ට ඒවා පෙන්වන්න ඕනි කියලා. මොකද ලංකාවේ අපිට දකින්න නැති නිසා. මෙයාට නම් හරිම සතුටුයි. පාරේ දුව ඉන්නේ මේ තමයි මෙහි කියන්නේ මේකට ටනන් බවුම් කියලා. බවුම් කියන්නේ ගහ මෙහි භාෂාවෙන්. ඒ කියන්නේ ජර්මන් භාෂාවෙන්. ස්විට්සර්ලන්ඩ් වල කතා කරන්නේ ස්විස් ජර්මන්. ඒ වුණාට ගොඩක් වෙලාවට මෙහි භාෂාව විදිහට ගණන් ගන්නේ ජර්මන් තමයි. ඉතින් ඒ ගහේ අවුරුදු 4කට පස්සේ තමයි ඒ විදිහට මේ මල් එන්නේ. ඉතින් මේ ලස්සන මල් జాතියක්. ඇත්තටම S2කට හරිම ලස්සනයි දකිද්දි. අපි යන පාරේ සමහර ගෙවල් වල තමයි ඉතින් තියෙන්නේ අපි යනකොට. ඇවිදින්න යනකොට ඉතින් වීඩියෝ කරගෙන යනවා මේ බලන්න හරිම ලස්සනයි. රෝස පාට පුංචි මලක්. ඉතින් ලංකාවේ නැති විදිහේ මල් තමයි මෙහි තියෙන්නේ. ඔයගොල්ලන්ට ඇත්තටම දකින්න හම්බෙන්නේ මේ වගේ ලස්සන මල්. ලංකාවෙත් ගොඩක් තියෙනවා ලස්සන මල්. නමුත් මෙහි පාරවල් වල හැමතැනම වගේ පුංචි පුංචි ලස්සන මල් පිපිලා තියෙනවා. ඉතින් අපි යමුකෝ බලන්න මොන වගේ මල්ද තියෙන්නේ කියලා බලන්න. මොකද ගොඩක්ම හැමතැනම හැම ගෙදරම වගේ පාර අයිනේ හැමතැනම මල් හදලා තියෙනවා මෙහි. මෙහි ලංකාවේ වගේ ගොඩාක් දුරට වැටවල් ගහලා එහෙම ගොඩක් වෙන් කරලා නැහැ. සාමාන්‍ය විදියට ඒ කියන්නේ එහා ගෙදර මෙහා ගෙදර නිකම්ම සීමාව තියෙනවා. ගොඩාක් ගෙවල් වල එහෙම වැටවල් ගහලා වෙන් කරලා නැහැ. ඉතින් මේ ලස්සන රෝස පාට පුංචි මලක් ඔයගලන්ට පේනවා ඇති. හරිම ලස්සනයි. ඒක මේ ලා පාට සහ ටිකක් තද පාට මල් තියෙනවා. ඒ වගේම අපිට බලන්න පුළුවන් ඉතින් යනකොට එනකොට නිතරම හැමතැනම මේ දවස්වල මල් පිපිලා. ඒ වගේම මීමැස්සොත් හරියට මේ දවස්වල ඉන්නවා. ඉතින් අපි ඒකිනුත් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි හැමතැනම කොළ පාටයි. ගොඩක් දුරට දැන් අද වගේ දවස නම් හරිම රස්නේ. ඉතින් අපිට සතුටුයි මොකද රස්නේ දවස්වලට සීතලේ ඉඳලා ඉතින් මේ ලස්සන මලක් රතු පාට මම මේ වගේ නම් දන්නේ නැහැ ඇත්තටම මොනවද කියලා. මොකද මේ පාරේ යනකොට වීඩියෝ කරන නිසා මේ වගේ මල් වල නම් ඇත්තටම දන්නේ නැහැ. ඉතින් මේ යනකොට ඔන්න කුකුලෙක් ඉන්න ඔන්න ගෙදරක ඒකත් මම වීඩියෝ කරා උඩ වහලේ. ඉතින් මේ ලස්සනට වැටේ හදලා තියෙන මලක් තමයි මේක. මේ ඉතින් ඇත්තමයි සමහර වෙලාවට මේ මල් ඔක්කොම ගෙදර අරන් යන්න හිතෙනවා. ඒත් අපිට ඉඩ නැහැ එච්චර ගොඩක් මල් හදන්න. ඉතින් ඒක ඉතින් ගොඩක්ම අපේ ස්ත්‍රී පාර්ශවයේ ආසාවක්නේ මල් වලට තියෙන්නේ කොහොමත් ඉතින් එක එක විදිහේ දේවල් තියෙනවා. මේක නම් කොළ පාට ලස්සන නිකන් පොඩි මලක් සුදු පාට කොළ පාට මේකෙන් ඇත්තටම කියනවා අපි පාස්ටා හදද්දි සෝස් එකක් හදනවා කියලා ඒ කොලේ කොටලා හොරි බ්ලෙන්ඩ් කරලා හරි ඒකේ ඇත්තටම සුදු ලුණු සොදක් තමයි මේ කොලේ එන්නේ. ඉතින් මම නම් දන්නේ මගේ මහත්තයා තමයි කිව්වේ ඒකෙන් හදලා මෙහෙම කනවා කියලා. මම නම් කාලා නෑ ඇත්තටම. ඇත්තටම මේ වගේ අපි නොදන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ මල ගොඩක්ම ප්ලාස්ටික් මලක් වගේ ඇත්තටම දකිද්දි හරිම හයියට පේන්නේ. දම් පාට ලස්සන මල් පොකුරු එන්නේ. හැබැයි මේක හරියටම ප්ලාස්ටික් මලක් වගේ. හරිම ලස්සනයි. මම ලංකාවෙත් මේ වගේ මල් දැකලා තියෙනවා. හැබැයි දම් පාට වෙන විදිහේ මල් පොකුරු වැවෙන එකක්. මේක නෙමෙයි. ඉතින් ඊට පස්සේ ඉතින් අපි ඔහොම ඇවිදගෙන යනවා. මොකද අපි කොහොමද දවසට අනිවාර්යෙන් හවසට පැයක් විතර ඇවිදිනවා. ඉතින් එතකොට පාරේ යනකොට හම්බෙන මල් තමයි මේ ඔයගොල්ලන්ටත් බලන්න වීඩියෝ කරලා අරගෙන ආවේ. ඉතින් ඇත්තටම ලස්සනයි. යන්කෝ අපි බලන්න තවත් ඉස්සරහට. ඉතින් අපි මේ මල් බලන්න ගියාම මේ මල් හරිම ලස්සනයි. මේ මල්වල මේ වත්තේ හිටපු ඒ ස්විට්සර්ලන්ත ජාතික සීයා අපිට වත්ත ඇතුළට ඇවිල්ලා වීඩියෝ කරගන්න කිව්වා.
මේ අපි ලස්සනයි කිව්වට පස්සේ ඇත්තටම මේකේ ලස්සනයි මල් තියෙනවා රෝස පාට, සුදු පාට, කහ පාට. ඇත්තටම හරිම ලස්සනයි මේ මල ළඟට ඇවිල්ලා දකින්නකොට ඒක අමුතුම ලස්සනක් තියෙන මම නම් දැකලා නැහැ ඇත්තටම මේ වගේ මලක් මාර ලස්සනයි. ඉතින් රෝස නම් කොහොමද තියෙනවනේ ලංකාවේ. රෝස මං හිතන්නේ ලංකාවේ ගොඩක් තියෙනවා. මෙහෙත් තියෙනවා තාම රෝස මල් හැදෙන්නේ ගොඩක් දුරට පරක්කු වෙලා. ඉතින් මේක නම් පුංචි මලක් අපි යනකොට ওই පාරායිනේ හදලා තිබ්බේ. ඒකත් ඉතින් වීඩියෝ කරගත්ත රතු රෝස වලට ඉතින් ගොඩක් අය කැමතියි. මොකද ඒක ආදරේ සංකේතයනේ. බලන්නකෝ ඉතින් ලස්සනයිද කියලා මේ රෝස මල. ඇත්තටම ගොඩාක් ලස්සනයි. මොකද තාම පිපෙන ගමන් තියෙන්නේ. රෝස කොහොමද පරක්කු වෙලා හැදෙන්නේ. ඉතින් ඔන්න අපි ගෙදර යන්න හැරෙනකොට එතන හැරෙන තැනම තව ලස්සන මල් පාරේ පිපිලා තියෙනවා සුදු පාට. මං හිතන්නේ මේවා හදලා තියෙන ඒවා තමයි. නමුත් ඉතින් මල් ආයෙට පිපිලා තියෙද්දි S2ට හරිම ආසයි. මේකත් ලොකු ගහක් ඇත්තටම. ඒකේ මල මේ තමයි මේ චූටි චූටියට ඇවිල්ලා තියෙන්නේ. ඒකේ තනිකර ඒ ගහේම මල් තියෙන්නේ. ඒක මොකක්ද කියන්න නම් ඉතින් අපි මන් දන්නේ නැහැ ඇත්තට මේ වගේ නම්. මේක නම් ටියුලිප්. ටියුලිප් නම් එක එක පාට තියෙනවා මෙහි. කළු පාට, එතකොට රතු පාට, කහ පාට එක එක කලර්ස් මේ මිශ්‍ර වෙලා පාටවල් මිශ්‍ර වෙලා හැදිලා තියෙනවා. ඉතින් මේකත් පාරායිනේ තමයි හදලා තියෙන්නේ. මේ තියෙන දම් පාට, ලා දම් පාට, තද දම් පාට ඔක්කොම මිශ්‍ර වෙලා. ඉතින් ඔයගොල්ලොත් මෙහි ආවොත් එන්න අපේ ගෙදර. ඔයගලන්ටත් යන්න පුළුවන්. මේ වසන්ත කාලේ ආවොත් මේ මල් බලන්න. මේ බලන්නකො ලස්සන. ඇත්තටම මටත් ආසයි දකින්නකොට මේ මල්. මොකද මේ ටියුලිප් මල් කාලයකට තමයි ඉන්නේ. ගොඩාක්ම ටියුලිප් මල් වලට ප්‍රසිද්ධ නම් නෙදර්ලන්තය. නමුත් මෙහෙත් මේ මල් පිපෙනවා. මොකද නෙදර්ලන්තයේ තියෙනවා වෙනම උත්සවයක් ටියුලිප් මල් වලට තියෙන. ඉතින් මේ තමයි මෙතන තියෙන්නේ ඇත්තටම වැඩිහිටි නිවාසයක් එහා පැත්තේ. මෙහි කියන්නේ අල්ටර්ස් හයිම් කියලා. ඉතින් වැඩිහිටි නිවාසයක් කිව්වට ඒගොල්ලන්ට මේ හොඳට කියන්නේ ඒගොල්ලන්ට වෙනම ගෙවල් තියෙන්නේ. ඒගොල්ලන්ට සලකන හොඳ විදියට ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් ඒ දේවල් ඉතින් අපි මේ පාරේ නිතරම යනවා. මොකද අපේ ගෙවල් තියෙන්නේ ඒ ළඟමයි. ඉතින් මේ පාරේ ඇවිදගෙන යනකොට මේ මල නිකන් ඇත්තටම අර මැයි ගස් වගේ ගොඩාක් මල් පිපිලා තියෙනවා. හැමතැනම ඒ මලේ පාටත් ලස්සනයි. එතන ගොඩක් එතන වාඩි වෙලා ඉන්න තැනක් තියෙනවා. එතන මල් වැටිලා හරිම ලස්සනයි. අර ලොකු මැයි ගස් තියෙන ලංකාවේ අන්න ඒ වගේ. ඒ බිම මල් වැටිලා හරිම ලස්සනයි ඇත්තටම. මල් වලට ඉතින් කවුරුත් කැමතිනේ ලොකු කුඩා ભેදයක් නැතුව හැමෝම කැමති. මේ මෙතන ඔක්කොම මල් වැටිලා. ඉතින් මේ මගේ පුතා එතන වතුර වගේක් තියෙනවා. ඒක මේවා කර ඉන්නවා. ඒ වගේම මේ මල ඇත්තටම මේ ඒකේ පාට අමුතු රතුත් නෙමෙයි රෝසත් නෙමෙයි නිකන් තැඹිලිත් නෙමෙයි. ඒක අමුතුම කලර් එකක්. ඒක දකිද්දී ඇස් දෙකට ඇත්තටම ආසයි. ඉතින් ඔහොම අපි ඇවිදගෙන යනවා දැන් ගෙදර යන්න. මේ මෙතන එහා පැත්තේ තමයි වැඩිහිටි නිවාසේ තියෙන්නේ. එතන තමයි මේ මල්ගස් හදලා තියෙන්නේ. මේ තමයි පාර. ඉතින් ඕගොල්ලන්ට මං ආයි යන වෙලාවක ලස්සන මල් ලස්සන තැන් වීඩියෝ කරලා පෙන්නන්නම්. ඇත්තටම මේ මගේ පුතා මේ තියෙන්නේ මෙහි ඉතින් ගෙවල් හදන්නේ මේ ක්‍රමයට තමයි. මං හිතන්නේ හිම වැටෙන නිසා දෙපැත්තට ඒ විදියට මේවා කරලා තියෙන්නේ. වහල මේ මට ඉතින් ලොකු අවබෝධයක් නැහැ. ඉතින් මේ පේනවනේ වැටවල් එහෙම ගහලා ලොකුවට වෙන් කරලා එහෙම නැහැ. ඉතින් ආයිත් දවසක අපි හම්බෙමු ඇත්තටම ලස්සන වීඩියෝ එකකින්. මම මේ නිකම්ම පාරේ යන ගමන් ඔයගොල්ලෝ මතක් වෙලා තමයි වීඩියෝ කරේ. බොහොම ස්තුතියි ඔයාලා මගේ මේ channel එක බලනවට. ඉතින් subscribe කරන්න. පුළුවන් නම් channel එකට like කරලා share කරන්න. මම ලස්සන videos the Eurofam diaries එකට ආයිත් අරගෙන එන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක්.